හරි ළමයි මේ දැන් ඊළඟ වීඩියෝ එක මේක තියෙන්නේ අර පොතේම තමයි. ඒ පොතේ බස්නාහිර පළාත් පේපරේ. ඒ කියන්නේ ඒකේ 21 වෙනි පිටුවේ තියෙන්නේ. මෙන්න මෙහෙමයි තියෙන්නේ. ආයතනයක් එක්තරා දිනක નિયમિત දිවා විවේක කාලයට අමතරව අතිරේක විවේක කාලයක් ලබාගත් සියලු සේවකයන් පිළිබඳ තොරතුරු පහත සංඛ්‍යාත ව්‍යාප්තියේ දැක්වේ. හරිද? ඊට පස්සේ කියනවා ඔන්න තියෙනවා වගුවක්. 1 ව්‍යාප්තියේ මාත පන්තිය කුමක්ද කියලා අහනවා. ව්‍යාප්තියේ මාත පන්තිය කියන්නේ මොකද්ද? ඔය සේවකයන් ගන්න නැත්නම් ඔය සංඛ්‍යාතය කියන එකේ වැඩිම එක බලන්න. 12. 12ට අදාළ පන්තිය 12 16 කියලා ලියන්න. මම ඒක ලියන්නේ බෝඩ් එකේ ඉඩමදි නිසා 12 16 තමයි මාත පන්තියන්නේ. හරිද? සේවකයන් විසින් ලබාගත් මධ්‍යයනය අමතර විවේක කාලය කොපමණද කියලා අහනවා. මධ්‍යයනය අමතර විවේක කාලය කොච්චරක්ද කියලා අහනවා. හරි. ඔන්න ඒකට වගුව අවශ්‍යයි. මම වගුව ගහලා තියෙන භාගයක්. සුපුරුදු පරිදි තීරු පහේ වගුව පන්ති ප්‍රාන්තරය මධ්‍යයගය අපගමනය සංඛ්‍යාතය FD. පන්ති ටික මේ දාලා තිනවා පන්ති ප්‍රාන්තරයේ ටික. ඊට පස්සේ සංඛ්‍යාතය වෙන්නේ ඔකේ සේවකයන් ගන්න. ඒකත් දාලා තියෙනවා. දැන් අපි ඉතිරි වැට් ටික කරමු ටට්ටක් ගාලා. ඉතිරි වැට් ටික ගත්තාම මෙතන ඔන්න සිග්මා F අරගෙන ඉමුකෝ ඉස්සල්ලා. සිග්මා F මෙච්චරයි 7 1 8 8 8 16 16 12 28 28 38 45 50. මෙතනට එන්නේ 50. මධ්‍යයගේ දෙපැත්තේ දෙන්න එකතු කරා දෙකට බෙදුවා. 0.4 4 4 දෙකට බෙදුවම 2යි. 4 8යි 12යි 12 දෙකට බෙදුවාම 6යි. 8යි 12යි 20යි 20 දෙකට බෙදුවාම 10යි. ඔන්න. ඔයාලට පේනවා මේක 4න් 4ට යන්නේ කියලා. එහෙනම් ඊළඟ එක 14යි, ඊළඟ එක 18යි, ඊළඟ එක 22යි, ඊළඟ එක 26යි. දැන් මම කියන්නේ කියලා නැත්තම් උපකල්පිත මධ්‍යනේ විදියට ගන්නෙ මොකද්ද? මාත පන්තියේ මධ්‍යයගේ. දැන් බලන්න මාත පන්තියේ මධ්‍යයගේ. මෙන්න මාත පන්තියේ වෙන 12 16. ඒකේ මධ්‍යයගේ මම කොටු කරගන්නවා. හරිද? උපකල්පිත මධ්‍යනේ ඉස්සරහා අපගමනය කීයද? 0යි. නැත්නම් කොටු කරන එක ඉස්සරහා 0යි කියලා මතක තියාගන්න. 10න් 14ක් ඍණ 4යි. 6න් 14ක් ඍණ 8යි. 2න් 14ක් කීයද? ඍණ 12යි. මේකත් 18න් 14ක් 4යි 8යි 12යි. දැන් ගුණ කරමු. මෙතන ඍණ 12ක් එනවා. 8 වරක් 7 56යි ඍණ 56යි. 4 වරක් 8 32යි ඍණ 32යි. මෙතන බිඳුවයි. ඉතින් බිඳුවෙන් ඕන එකක් ගුණ කරා බිඳුවයිනේ. 4 වරක් 10 40යි. 8 වරක් 7 56යි. 12 වරක් 5 60යි. අපි බලමු සිග්මා FD එන්නේ කීයද කියලා. සිග්මා FD එන්නේ මෙහෙමයි. ඉතින් අර පොඩක් අර ස්මාර්ට් කෙනෙක්ට මෙහෙම කරන්න පුළුවන් මේක. හරිද? කෙලින්ම 56ට 56 කපලා දාලා එහෙම කරන්න පුළුවන්. මම ඉතින් අර පොදුවේ යනවා හොඳ. මේ මෙන්න මේ ටික එකතු කරනවා. ඍණ පැත්ත 56 32යි කීයද? 58යි 88යි 88යි 12යි කීයද? 88යි 12යි. ඍණ 100ක් වෙනවා. මෙතන 56 40යි කීයද? 96යි 96යි කීයද? මෙතන 156ක් වෙනවා. ධන 156ක් වෙනවා. එතකොට මොකද්ද මෙතන වෙන්නේ? මෙතන වෙන්නේ ලොක්කගෙන් පොඩ්ඩ අඩු කර ලොක්කගේ ලකුණ දෙන්න. එතකොට 156න් 100ක් අඩු කරාම 56යි. ධන 56ක් එන්නේ. දැන් බලමු අපි මධ්‍යයනය. මධ්‍යයනය එන්නේ කොහමද? උපකල්පිත මධ්‍යයනය ධන අපගමන මධ්‍යයනය. උපකල්පිත මධ්‍යයනය මෙන්න මෙතන පළඟෙටියෙක් කියලා. අයියෝ මුත් කැමරාවටම ඇවිල්ලා. අයියෝ මෙයාගේ අඩුත් හරි කමන්න. මේ දැන් මේ වීඩියෝ කරද්දී පාන්දර 3 පහු වෙලා තියෙනවා. හරි. පාන්දර 3 පහු වෙලා. හරි. මේ හරියටම සිකුරාදා. ඒ කියන්නේ ඔයාලා අද ලියන්නේ පළවෙනි කාණ්ඩේ විතර මේ පාන්දර 3යි ගන්න මේ වීඩියෝ එක කරන්නේ. එතකොට බලන්න මෙතන උපකල්පිත මධ්‍යයනය වෙන්නේ කීයද? 14යි. මේක අපි උමා ධන අමා කියලා මතක තියාගන්න. උපකල්පිත මධ්‍යයනය. අපගමන මධ්‍යයනය. මං කිව්වා මෙතන ඍණාවොත් වරහණක් දාගන්න එක. දැන් මෙතන ඍණ ඇවිල්ලා නැහනේ. ඒකින්ද කොහොම ගමුවනේ. 56 බෙදන්න 50න්. බලමු මේක වීඩියෝ එකේ පේනවද කියලා. අම්මට සිරි පේනවා. පේනවා සුපිරි. හරි. දැන් ඔන්න මේකේ ඉතිරි ටික මම පොඩක් ඉරකුත් ගහන්නම්. මෙතන කරනවා. නැත්නම් පේන්නේ නැහැ ළමයි. මේ බලන්න.
14 එකතු කිරීම 56 50 බෙදමු. බලන්න බෙදෙන විදිහ. 56ට 50 ඒවා 1යි. 6ක් ඉතිරි. හරිද? 6ක් ඉතිරි. 60ට 50 ඒවා. 60ට 50 ඒවත් 1යි. හරිද? 10ක් ඉතිරි. ඒ 54ක් 50යිනේ. ඊට පස්සේ 100ට 50 ඒවා 2යි. එතකොට 14ට 1.12ක් එකතු කරන්න. එතකොට එනවා 15.12 මිනිත්තු 15.12 එනවා. මිනිත්තු 15.12 එනවා මධ්‍යයනයේ විදියට. හරි. ඒකේ ආසන්න පූර්ණ සංඛ්‍යාවකුත් අරගන්න කියලා ඒකින්ද යා එහෙම්ම තියමු. හරි. ඊළඟට බලන්න රෝම ඉලක්කම් 3. මම දැන් වගුව මකනවා. වගුව පැත්ත මකනවා. හරිද? වගුව පැත්ත මකනවා. ඔන්න මැකුවා. හරි. මම මධ්‍යනේ පොඩ්ඩක් තියාගන්න පැත්තකින්. හරි. අවුලක් නැහැ නේද? රෝම ඉලක්කම් 3 බලන්නකෝ. රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 එන්නේ මෙහෙම. මෙම සේවකයින් දින 20ක් සේවය කළ මාසයක සෑම දිනයකම ඉහත ව්‍යාප්තියේ පරිදිම හැසිරුණි නම් ආයතනයට අහිමි වූ මිනිස් පැය ගන්න කීයද කියලා අහනවා. හරි. මේ තියෙන්නේ මොකද්ද? එක සේවකයෙක් දවසකට ඇවරේජ් ගන්න අමතර ඉන්ටර්වල් එක. සුපිරි සේවකයෝ ටිකක් ඉන්නේ. ඉන්ටර්වල් එක කරන් අමතර ඉන්ටර්වල් එකකුත් විනාඩි 15 ගණන් ගන්නවා. හරිද? හරිද? මේ දවසකට ගන්න එක. එක සේවකයෙක්. සේවකයෝ ඔක්කොම කීයක් හිටියද? 50ක්. හරිද? එතකොට දවසකට අපතේ යන කාලය හොයන්න මේක 50න් වැඩි කරන්න. ඒක දවස් 20ක් සේවය කරන්න නම් ආපහු 20නුත් වැඩි කරන්න ඕන. ඔන්න බලන්න වෙන වැඩි. ඔන්න මේ එක සේවකයෙක් දවසකට ගන්න අමතර ඉන්ටර්වල් එක. එතකොට 50. හරි. ඊට පස්සේ මේක දවස් 20ක් බලන්න එපා. 20. දැන් මේක ගුණ කරන එක අමාරුද? හරි අමාරුද? නෑ, එහෙම නෑ. ඔන්න බලන්නකෝ. හරිද? දැන් ඉතින් මේක 15.50න් ගුණ කරනවා. අනේ මේ හත් පොලේ ගා ගන්න එපා. මේ බලන්න 15.12 මෙහෙම තියෙනවා. 50 20ක් කීයද? 50 20ක්. 50 20ක් කීයද? 50 20ක් 1000යි. අයියෝ දැන් 1000න් ගුණ කරනවා. දශම ස්ථාන තුනක් පැනගෙන යන්න. එතකොට කීයද? මිනිත්තු 15120යි. එදින මිනිත්තු වලින් නෙමෙයි අහලා තියෙන්නේ පැය වලින් ඉන්නේ. ඉතින් පැය වලින් ගන්න මේක 60 මෙතනවා. එතකොට එනවා උත්තරේ. හරිද? 15120 බෙදන්න 60න් බෙදෙනවා හොඳ අය සුපිරියට. හරිද? බෝලෙට බෝලේ කපලා දාන්නකෝ ඉස්සල්ලා. 15ට 6 ඒවා කීයද? 15ට 6 ඒවා 2යි. 3ක් ඉතිරි. 31ට 6 ඒවා 5යි. එකක් ඉතිරි. 12ට 6 ඒවා 2යි. ඔන්න එනවනේ පැය 252 ගානට. සුපිරි. ගාන ඉවරයි. ඉවර නෑ තව එකක් තියෙනවා. මෙන්න තවත් එකක් තියෙනවද? රෝම ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4 මිනිස් පැය ඒකකයක වටිනාකම රුපියල් 150ක් වේ නම් අදාළ මාසයේදී ආයතනයේ සිදු අලාභය. එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ මොකද්ද? 252 ගුණ කරන්න 150. කීයද? 252 ඒවා 150. කීයක් වේද? මේවනේ මම මෙහෙම 252 ඒවා 100ක් මෙච්චරයි. බිඳු දෙකක් දාන්න. 50ක් කීයද මේකෙන් භාගේ? කීයද? 25200න් භාගේ 12600යි. මේ දෙක එකතු කරනකොට බිඳුවයි 8යි 7යි. සෑහෙන්න පාඩුවක් වෙලා රුපියල් 37800යි. රුපියල් 37800යි. ඔන්න මේ ප්‍රශ්නයත් ඉවරයි සම්පූර්ණ වශයෙන්. ඊළඟ ප්‍රශ්නේ එහෙනම් බලන්න.